ආයිබෝවන් ඔයාලා හැම දෙනාටම ජනවාරි මාසයට අදාළ වැඩිහිටි දීමනාව සම්බන්ධව තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එක බලන හැම දෙනාම අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු කාටත් කලින් ඔයාට එවෙලේම දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දී අසසුම් ප්‍රතිලාභී දීමනාවත් ගේ මාස වලට වඩා සාපේක්ෂව ටිකක් ප්‍රමාද වෙලා තියෙනවා. වැඩිහිටි දීමනාවත් අපිට ලැබෙන්නේ නැද්ද? වැඩිහිටි දීමනාව පරක්කුවයි කියලා ගොඩක් වැඩිහිටි ජනතාව අතර මේ වෙද්දී කතා බහකට ලක් වෙනවා. ඉතින් මෙහෙමයි ජනවාරි මාසයේ ලැබෙන වැඩිහිටි දීමනාව ලැබෙන දිනේ පරක්කුවක් සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් අපේ වැඩිහිටි අම්මලා තාත්තලා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා එයාලගේ බෙහෙත් ටික අරගන්න. ඒ වගේම එදිනෙදා වියදම් වලට සල්ලි අවශ්‍යතාවලට මේ වැඩිහිටි ආධාර මුදල ලැබෙනකල් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දාමයි මේ විදිහට දැනුවත් කිරීමක් කරන්නේ. ඉතින් ඔන්න වැඩිහිටි ආධාර මුදල් ජනවාරි මාසයේ ප්‍රතිලාභයේ ඕගොල්ලන්ගේ ගිණුම් වලට ගිණුම්ගත වීම සිද්ධ වෙන්නේ ජනවාරි මාසයේ 22 25 යන දවස්වල. ඉතින් කුමන හෝ හේතුවක් නිසා මේ දින වෙනස් වුවොත් අනිවාර්යයෙන්ම මම ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ එකකින් දැනුවත් කිරීමක් කරන්නම්. ඉතින් ඒ නිසා කවුරුත් කලබල වෙන්න බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම අපේ channel එකෙන් හරියටම නිවැරදි දත්ත ඕගොල්ලන්ට ලබා දෙනවා. කවුරුත් බය වෙන්න එපා. සල්ලි වැටෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම මේ දිනවලට වැටෙනවා ඔයාලට. ඉතින් දැනට ලැබිලා තියෙන තොරතුරු මෙබමනයි. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ වැඩිහිටි කට්ටියටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අම්මලා තාත්තලා නැන්දලා මාමලා සියලා ආච්චිලාට සියලු දෙනාටම බලන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම ඕගොල්ලන්ට ගැටලු ප්‍රශ්න මොන හරි තියෙනවා නම් රජයෙන් දෙන්න තියෙන දීමනාවක් ගැන හරි මට ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මාව අනිවාර්යෙන් කමෙන්ට් එකකින් දැනුවත් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට ඒ සම්බන්ධව හොයලා බලලා පිළිතුරක් දෙන්න සූදානම්. ඉතින් අද දවසේ වීඩියෝ එක ඔච්චරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් ආය පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකල් හැම දිනාටම සුබ දවසක් වේවා.